කොහොමද ළමයි ඔන්න අද අපි යමු මේ ටිකේම පරිස්සම් කරගන්න බැරි වෙච්ච මගේ කොණ්ඩෙට ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරන්න. ජෝවි ස්ටුඩියෝ එක කියන්නේ මම ඉස්කෝලෙන් අවුට් වෙච්ච දවස් ඉඳලා අද වෙනකන් යන එකම සලෝන් එක. ඉතින් මාමයි මගේ කොණ්ඩේ දෙන්නවම හොඳට අඳුරන නිසාම මදු අක්කා කිව්වා ට්‍රීට්මන්ට් එකත් එක්කම කට් එකකුත් කරමු කියලා. ඒ යූස් කරපු ඔයිල් එක නම් මාරම සුවඳයි. හරිම කාම්. ඉතින් මෙන්න මේ විදිහට මගේ ට්‍රීට්මන්ට් එක පටන් ගත්තා. මම මේ ගමන්ම ජෝවි ස්ටුඩියෝ එක ගැන චුට්ටක් ඔයාලට කියන්න. මේක තියෙන්නේ දංකොටුවේ. අපේ අම්මයි මායි අක්කයි අපි තුන්දෙනාම විශ්වාසයෙන් යන එකම තැන තමයි ජෝවි ස්ටුඩියෝ කියලා කියන්නේ. ඒ වගේම තමයි ගෑන් ළමයින්ටයි පිරිමි ළමයින්ටයි දෙගොල්ලන්ටම මෙයාලගෙන් සර්විස් එක ගන්න පුළුවන්. ඔන්න ඉතින් ඔයාලත් බලන් ඉන්නකෝ මගේ ට්‍රීට්මන්ට් එක වෙන්නේ කොහොමද කියලා. ඔයිල් ට්‍රීට්මන්ට් එක මගේ ආසම පාට් එක තමා මෙන්න මේ හෙඩ් මසාජ් එක. මං ෆස්ට් ටයිම් කොණ්ඩේ කපපු දවසේ ඉඳලා අද වෙනකම් මදුවක් තමයි මගේ හැම හෙයාර් ට්‍රීට්මන්ට් එකක්ම කරේ. අන්න ඒක නිසාම මම කිසිම බයක් නැතුව ජෝවි ස්ටුඩියෝ එක ඔයාලට හයිලි රෙකමන්ඩ් කරනවා. හෙඩ් මසාජ් එක ඉවරුණාට පස්සේ මේ තියෙන්නේ ස්ටීම් කරන විදිය. ක්ලයන්ට්ගේ රික්වෙස්ට් එක අනුව ඕනෙම ප්‍රොසෙස් එකක හැම ස්ටෙප් එකක්ම එයාලා හරි විදිහටම අපිට කරලා දෙනවා. ඔන්න ඉතින් මගේ කොණ්ඩේ වොෂ් කරන වෙලාව තමයි මේ. දැන් කරන්න යන්නේ මගේ හෙයා කට් එක. මෙන්න මේ විදිහේ හරිම හොඳ කස්ටමර් සර්විස් එකක් ජෝවි ස්ටුඩියෝ එකෙන් ඔයාලට හම්බ වෙනවා. මේ ටිකෙම පරිස්සම් කරන්න බැරි වෙච්ච හින්දා මගේ කොණ්ඩේ ස්ප්ලිට් එන්ඩ්ස් ගොඩක් තිබ්බා. ඉතින් මදු අක්කා කිව්ව විදිහටම අපි හෙයා කට් එකත් කරා. ඊට පස්සේ කොණ්ඩේ බ්ලෝ ඩ්‍රයි කරලා හෙයා සෙටින් එක කරන විදිහ තමයි ඔයාලට මේ පේන්නේ. ඔන්න තියෙනවා මගේ ෆයිනල් ලුක් එක. ඩ්‍රයි වෙලා ෆ්‍රිසි වෙලා තිබ්බ මගේ කොණ්ඩේ දැන් තියෙන විදිහ පේනව නේද? ඉතින් හැමදාමත් වගේ අපි බලාපොරොත්තු වුණාටත් වැඩිය ලස්සන රිසල්ට් එකක් ජෝවි ස්ටුඩියෝ එකෙන් අපිට දුන්නා. හෙයා ට්‍රීට්මන්ට්ස් විතරක්ම නෙමෙයි. මෙනිකියර්, පෙඩිකියර්, ෆේෂියල්, හෙයා රීබොන්ඩින්, රිලැක්සිං, ඒ වගේම හෙයා කලර් සහ මට තව අමතක වෙච්ච ගොඩක් දේවල් ජෝවි ස්ටුඩියෝ එකට ආවොත් ඔයාලටත් කරගන්න පුළුවන්. ඉතින් ඔයත් දංකොටුව වෙන්නපුව අවට ඉන්න ඒ වගේම ලස්සනටත් ඉන්න කැමති කෙනෙක් නම් ජෝවි ස්ටුඩියෝ එකේ වෙලාවක් වෙන් කරගන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.